ආයුබෝවන් අද තමයි අපේ 3-4-5 පරිසරය පන්තියේ ආරම්භක දවස. එතකොට සමහර කට්ටිය මෙසේජ් කරලා තිබුණා මේකට අද දවසේ කියන්නේ ජොයින් වෙන්න පොඩි අපහසුතාවල් තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැද්ද අද දවසේ ජොයින් නොවුනට අද දවසේ උගන්වනවාද කියලා. මම කිව්වා ගැටලුවක් නැහැ කියලා. මොකද මම අද දවසේ රෙකෝඩින් එකක් ලබා දෙනවා. ඒ වගේම අද දවසේ අපි ඉගෙනීම් කටයුත්තක් නෙමෙයි සිද්ධ කරන්නේ. ඔයාලා දැනගන්න ඕනි අලුතෙන් පන්තියකට දරුවව සම්බන්ධ කරද්දී ඒ පන්තියේ වැඩපිළිවෙල මොකක්ද? ඒ පන්තියට දරුවව සම්බන්ධ කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඒ ගුරුවරයා උගන්වයිද? කොයි විදිහට උගන්වයිද? ඔය වගේ දේවල් දැනගන්න අවශ්‍යයි. ඒ නිසා පන්තිය ගැන දැනුවත් කිරීමක් තමයි අද කරන්න සූදානම් වෙන්නේ. මම 8 වෙනකොටම පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් වෙලාවට වැඩ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි පන්තිවලදී නම් මම අනිවාර්යයෙන් මේ විනය තියාගන්නවා. කියන්නේ ජීවිතේ කියන්නේ මිනිස්සුනේ අපි මැෂින්ස් නෙමෙයි යන්ත්‍ර සූත්‍ර නෙමෙයි නිසා වෙලාවට වැඩ කරනවා කියන එක මම හිතන්නේ අර පොඩ්ඩක් අර රූල් එකක් වගේනේ. හැබැයි අපි දැනගන්න ඕනි වෙලාවට වැඩ කරන්න අවශ්‍ය වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අපි වෙලාවට වැඩ කරන්න ඕනි කියන එකයි මම මේකෙන් අදහස් කරේ. නැතුව කියන්නේ වෙලාවට වැඩ කරන්න එපා කියන එකම නෙමෙයි. වෙලාවට අනිවාර්යයෙන් මිනිස්සු වැඩ කරන්න ඕනි. එතකොට අපි අත්‍යවශ්‍ය වෙලාවල්දී මොකද මිනිස්සු අතින් වෙලාවල් මේ වෙන්න පුළුවන් පරිසරයේ තත්ත්වයන් එක්කනේ මේ දවස්වල කාලගුණික ප්‍රශ්න තියෙනවා ඒ වගේ දේවල් එක්ක ඒ නිසා කොහොම හරි මම විස්තරයට අග්ගාල් දැනුවත් කරන්නම් අද ලොකු වෙලාවක් කතා කරන්නේ මේ පොඩි වෙලාවක් ඇතුළත දේවල් ටිකක් කියන්න තියෙන්නේ ඔයාලට මොන හරි ඊට අමතරව ගැටලු තියෙනවා නම් මෙසේජ් වලට දාන්න chat එකට දාන්න මම කියවනවා මට පේනවා මෙතෙන්ට එක ඒ නිසා එතන ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට මේ 3 4 5 පරිසරය කියන්නේ හරියට ඔයාලට ශිෂ්‍යත්වය ලියන දරුවන්ට ලකුණු ගන්න තියෙන ලොකු ලකුණු ගොඩක් පරිසරය කියන්නේ විෂයක් විතරක් නෙමෙයි ලොකු ලකුණු ගොඩක් ඊට අමතරව අනිත් පැත්තෙන් බැලුවට පස්සේ මේ පරිසරය කියන විෂය දැන් දෙමව්පියෝ ගොඩක් අරමුණු කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේනේ නමුත් ඉතින් එහාට ගියාට පස්සේ පරිසරය විෂය තමයි ඊළඟට 6 11 ශ්‍රේණිය වල විද්‍යාව කියන විෂයට අඩිතාලම දාන්නේ අනිත් දේ තමයි දරුවා එක වසරේ ඉඳලා 5 වසර වෙනකන් මූලික අධ්‍යාපනයේදී නැත්නම් එයාලගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලෙදී ලෝකය ගැන ඊට පස්සේ වටපිටාව ගැන තමන්ට අමතරව ලෝකයේ තව දේවල් තියෙනවා. ඒ වගේම අපිට දැන් තියෙනවානේ ජාතියක් තියෙනවා ආගමක් තියෙනවා. එතකොට අපි දන්නවා දැන් අපේ රටේ තවත් ජාතීන් වල ආගම් වල කට්ටිය ජීවත් වෙනවා කියලා. නමුත් කුඩා දරුවා මේ දේවල් පිළිබඳව ඉගෙන ගන්නේ මේ පරිසරය කියන විෂයෙන්. ඊට පස්සේ තමන් ඉන්න පාසල ගැන ඉගෙන ගන්න මේ පරිසරය කියන විෂයෙන්. ඊට පස්සේ තමන්ගේ ගම ගැන ඉගෙන ගන්න පරිසරය කියන විෂයෙන්. තමන්ගේ රට ගැන ඉගෙන ගන්න පරිසරය කියන විෂයෙන්. ඒ වගේම ලෝකය ගැන දරුවා ඉගෙන ගන්න පටන් ගන්නෙ මේ පරිසරය කියන විෂයෙන්. ඒ නිසා තමයි මේ පරිසරය කියන විෂය අපි හැමදෙනාටම වැදගත් වෙන්නේ. මේ පරිසරය කියන විෂය හරියට ඉගෙන ගත්තොත් දුවල පුතාලා කිසිම වෙලාවක ලෝකයට යන්න බය වෙන්නේ නැහැ. අර අපි කියන්නේ කතාවට කියන්නේ සමහරක් කට්ටිය ගැන කියද්දි ලිඳේ ඉන්න ගෙම්බෝ කියලා. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ කියලා. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා ලිඳ කියන්නේ ඒකත් පරිසර පද්ධතියක්. දැන් පරිසරය කියන්නේ මොකක්ද කියලා මම විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා මේ වෙනකොටත් අනිවාර්යෙන් දන්නවා ඇති. මම කියන්නම් කෙටියෙන් පරිසරය කියන්නේ අපි සාමාන්‍යයෙන් අපද ඇතුළු අපවට තියෙන වටපිටාවටනේ. එතකොට අපිත් මේ පරිසරයමයි අපේ අවට තියෙන වටපිටාවත් පරිසරයමයි. එතකොට මේ පරිසරය එහෙනම් ගොඩනැගෙන්නේ අපිත් එක්ක. නැත්තම් අපි පරිසරය කියන එක දකින්න පටන් ගන්නෙ අපිත් එක්ක. එතකොට මගේ දුවල පුතාලත් හැම වෙලාවෙම මේ පරිසරය කියන දේ ගැන තේරුම් ගන්න පටන් ගන්නෙ තමන් එක්ක. එතකොට අර ළිඳේ ඉන්න ගෙම්බුවගේ කියන කතාවට ඕක සම්බන්ධ වෙන්නේ අපි ඉන්නේ ළිඳකනම් ඒ ළිඳේ ඉන්න ගෙම්බන්ට තියෙන පරිසරය ඒ ගෙම්බයි එයාගේ අවට තියෙන ඒ වටපිටාව. එතකොට එයාට මුළු පරිසරයම ඒ වටපිටාව විතරයි. ඔන්න එහෙනම් ඔය ළිඳෙන් එළියට යන්න. එහෙම නැත්නම් මේ ළිඳේ ඇතුලේ තියෙන නැත්නම් අපි ඉන්න වටපිටාවට අමතරව තවත් පරිසර පද්ධති තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ තවත් ලෝකේ රටවල් තියෙනවා කියලා දැනගන්න. තවත් ලෝකේ විවිධ සංස්කෘතීන් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා දැනගන්න. තවත් ලෝකේ ආගම් තියෙනවා කියලා දැනගන්න. මේ දේවල් දැනගන්න. ළිඳෙන් එළියට පයින්න තියෙන හොඳම විෂය තමයි නැත්නම් ඒක කරන්න හදලා තියෙන විෂය තමයි මේ පරිසරය කියන විෂය. ඒ නිසා මේ පරිසරය කියන විෂය කිසිම වෙලාවක මගහැර ගන්න හොඳ විෂයක් නෙවෙයි. අනිත් පැත්තට ගත්තට පස්සේ දුවල පුතාලා දැන් ලංකාව අපි දන්නවා ශිෂ්‍යත්ව විභාගයට ඉඳ ගන්න ළමයි ඔක්කොම ශිෂ්‍යත්වය අර කඩයිම් ලකුණ පාස් කරන්නේ නැහැනේ. එතකොට අපි දන්නවා කඩයිම් ලකුණ කියන එක දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ඔය ශිෂ්‍යත්ව විභාගෙදී වෙනත් පාසලකට දරුවවට යන්න. හැබැයි අපි හිතමු එහෙම බැරි වුණයි කියලා. එහෙම බැරි වෙච්ච දරුවෝ කිසිම වෙලාවක
ඉගෙන ගන්න එක එතනින් නවත්තන්නේ නැහැනේ. පහ වසර කියන්නේ පොඩි ශ්‍රේණියක්. ඉතින් එතනින් එහාට තමයි වැඩ ටික තියෙන්නේ. ඉතින් ඒ වැඩ ටිකට මුහුණ දෙන්න නම් එහෙම නැත්නම් ඒ ටික හරියට කරගන්න නම් මේ එක වසරේ ඉඳලා පහ වසර වෙනකන් තියෙන දේවල් ටික හරියට ඉගෙන ගැනීම ඉතාමත් වැදගත්. මොකද එහෙම නැති උනායි කියලා බැරි වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි අපි කරන දේ තවත් හොඳින් කරන්න අපිට පහසු වෙනවා. අපි මේ දේවල් හරියට කළමනාකරණය කරගෙන හොඳට ඉගෙන ගත්තොත්. ඒ නිසා මේ කාලේ තමයි දුවල පුතාලට නිදහසේ හොඳටම ඉගෙන ගන්න පුළුවන් කාලේ. එක වසරේ ඉඳන් පහ වසරට ගන්න තියෙන කාලේ. ඒ කාලෙත් හොඳටම ඉගෙනගෙන අපිට ලෝකයේ දකින්න පටන් ගන්න පුළුවන් විෂයක් තමයි ඉතින් මම උගන්වන්නේ. ඊට පස්සේ මම ගැන කියද්දි මං ගැනත් දැනගන්න ඕනේ. මගේ නම දන්නවත් ඇති. දන්නේ නැත්නම් මගේ නම අචින්ත. මං ක්ලාසස් වල පාවිච්චි කරන්නේ කසුන් සුරංජය කියලා. එතකොට මම අවුරුදු දැන් 8කට ආසන්න කාලයක් විද්‍යාව කියන විෂය 6-11 ශ්‍රේණි විද්‍යාව විෂය මම අවුරුදු 8කට විතර ආසන්න කාලයක් තිස්සේ මම උගන්වනවා. හරි. එතකොට එතනින් එහාට පරිසරය ගැන කතා කරද්දී ඊට පස්සේ අපි ලෝකය ගැන කතා කරද්දී අපි දැන් මාව ගොඩක් කට්ටිය දන්නේ මම ශාක ගැන කතා කරනවා කියලා. හැබැයි විද්‍යාව කියන විෂයේදී තියෙන්නේ ශාක විතරක් නෙමෙයි. මේ ශාක එහෙම නැත්නම් අපි කියන්නේ උද්භිද විද්‍යාව කියන්නේ එක විෂයක් විතරයිනේ. හැබැයි අපි විද්‍යාව කියන විෂය උගන්වද්දී ශාක ගැන විතරක් නෙමෙයි උගන්වන්නේ. අපිට භෞතික විද්‍යාව ගැන උගන්වන්න වෙනවා. ඊට පස්සේ අපිට රසායනික විද්‍යාත්මක දේවල් ගැන කතා කරන්න වෙනවා. ඒ වගේ. ඉතින් හැබැයි අර කෙනෙක් මොන හරි දෙයක් නිසානේ කට්ටිය දැනගන්නේ. ඉතින් මාව දැනගෙන තියෙන්නේ කොහොම හරි ගහ කොළ නිසා. හැබැයි ඒක මගේ විනෝදාංශය. ඉතින් ඒ නිසා දැන් මම උගන්වන්නේ කොහොමද කියලා නම් විශේෂයෙන් මම හිතන්නේ ඔයාලට විශේෂයෙන්ම බලන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලා අර දැන් ඔක්කොම ඇවිල්ලා තියෙන. කියන්නේ මම මේ පාර මේ 3 4 5 ක්ලාස් වලටවත් විද්‍යාව පන්ති පටන් ගන්නවත් කිසිම ඇඩ් එකක් බූස්ට් කරේ නැහැ. අපි දැන් සෝෂල් මීඩියා වල ඇඩ් බූස්ට් කරනවානේ. කිසිම ඇඩ් එකක් බූස්ට් කරේ නැහැ. දැන් ඔයගොල්ලන් උනත් මෙතනට මේ ඇවිල්ලා ඉන්නේ මේ මීටින් එකට ඇවිල්ලා ඉන්නේ අර වීඩියෝස් වල තියෙන දෙයක් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි වීඩියෝ එකක් බලලා. ඒ නිසා ඒ ගැන ආයි අර වේ කියලා කියන්නේ උගන්නන විදිය ගැන කියලා වෙලාව නාස්ති කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මොකද මේ මොන හරි දෙයක් දැකලානේ ඔය හැමෝම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දන්නවා දැන් මේක අනිවාර්යෙන් දෙමව්පියොත් අහගෙන ඇති. ඒ නිසා මම කියන්නම් අපේ පන්තියේ වැඩපිළිවෙල ඉස්සරහට වෙන්නේ කොහොමද කියලා. මොකද අපිට තියෙන්නේ තව මාස කියන්නේ මේ ටික උගන්ලා ඉවර කරන්න. දැන් 5 වසර කියන එකේ දරුවෝ නම් මේකට සම්බන්ධ වෙයි කියලා මම බලාපොරොත්තුෙන් නෙමෙයි මේ දැන්වීම දැම්මේ. මොකද 5 වසරේ කට්ටියට ශිෂ්‍යත්ව ලියන්න තියෙන තව පොඩි දවසයි. නමුත් කියන්නේ ඒ පොඩි දවස් ඇතුළත දැන් අපි කොහොමත් තියෙන කාලය කියන්නේ අපි මං කිව්වේ කාලය අපි කළමනාකරණය කරන්න දැනගන්න ඕනේ. ඉතින් ඒ තියෙන පොඩි දවස් ඇතුළත අපේ පන්තියට 5 වසරේ දරුවෝ එක්කෙනෙක් හරි සම්බන්ධ වුණොත් ඒ 5 වසරේ දරුවන්ට පාඩම් ටික අපි ආවරණය කරනවා සහ 5 වසරේ දරුවන්ට දැන් අපි දන්නවා අගෝස්තු මාසේනේ ශිෂ්‍යත්ව විභාගෙ තියෙන්නේ. එතකොට 5 වසරේ දරුවන්ගෙන් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ ඒ නිසා. මොකද ওই මාසයේ තියෙන්නේ. හරි කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. 5 වසරේ දරුවන්ට ඒ දාලා තියෙන කාලසටහනට අනුව ශිෂ්‍යත්වයට අදාළ පරිසරයේ විෂය මම උගන්වනවා. පුළුවන් වුණොත් වැඩිපුර ටයිම් එකක් දාලා වෙනම අමතර දවසකුත් දාලා උගන්වනවා. 5 වසරේ දරුවන්ට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලා අඳුරන කවුරු හරි 5 වසරේ කෙනෙක් හරි ඉන්නවා නම් එයාලටත් ඒක කියන්න. මෙතනත් මේ මීටින් එකෙත් 5 වසරේ දරුවෝ කවුරු හරි ඉන්නවා නම් ඔයාලගෙන් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ පුතේ. ඔයාලට මොකද පොඩි දවසයි තියෙන ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ අපි යමු 3 4 ශ්‍රේණිය වල දරුවන්ට. මොකද 3 4 ශ්‍රේණිය වල දරුවන්ට කොහොමත් ශිෂ්‍යත්ව විභාගය කියන එකට තව කාලයක් තියෙනවා. සහ අර මම පරිසරයේ විෂය උගන්වද්දි මම ශිෂ්‍යත්ව විභාගය කියන වචනේ මින් ඉදිරියට වැඩි කියන එකක් නැහැ. මොකද අපි සිලබස් එක ඇතුලේ තියෙන දේවල් ආවරණය කරගත්තොත් හරියට කොහොමත් විභාගය කියන එක කොහොමත් ලියන්න පුළුවන් එකක් නිසා. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. කියන්නේ විභාගය කියන එක නෙමෙයි හිතේ තියාගන්න ඕනි. ඔයාලා හැම වෙලේම හිතන්න ඕනි මේ විෂය නිර්දේශයේ තියෙන දේවල් ටික අපි ඉගෙන ගන්නවා කියන එක. මොකද දැන් අපි දන්නවා සමහරක් තැන්වල විභාගය මූලික කරගෙනම උගන්වන්නේ. හැබැයි මම මගේ විද්‍යාව පන්තියකවත් කිසිම වෙලාවක මම විභාගය කියන එක ඉලක්ක කරලා මම උගන්වලා නැහැ. සහ මම කිසිම දවසක මගේ මේ මම කියපු අර අවුරුදු 8 ඇතුලේ මම කිසිම දවසක ප්‍රතිඵල ලේඛන කියලා කියන්නේ ප්‍රතිඵල ලේඛන මම දාලත් නැහැ. දාන්න බැරි කමකට නෙමෙයි. හේතුව තමයි අපි හරියට පන්තිය උගන්වනවා නම් ඒක ඉගෙන ගන්න ළමයිනේ. ඒ ළමයින්ට ඒක තේරුම් ගන්න පුළුවන් නම් ළමයි අපිත් එක්ක ඉන්නවා සහ අපේ පන්ති වල සම්බන්ධ වෙනවා. එයාලා ඉගෙන ගන්නවා. එයාලා කඩේම් විභාග පාස් වෙනවා. එයාලා ලෝකෙ දකින්නවා. අපි ඒක බලාගෙන සතුට වෙනවා. එතනින් එහාට ළමෙක් ආව අපෙන් ඉගෙන ගත්තා. එයා ගියා. එච්චරයි. ඒ කියන්නේ එහෙම තමයි මම හිතන්නේ මේ ලෝකේ වෙන්න ඕනි කියලා. මම හිතන විදිහට අපි කවුරුණත් හොඳ දේවල් කරනවා නම් අපි තනි පුද්ගලයෙ විදිහට අපි හොඳ දේවල් කරනවා නම් ඒ හොඳ
ලෝකෙන් පැතිරෙනවා හැමෝම එතකොට හොඳ වෙනවා හොඳ සමාජයක් හැදෙනවා මම හිතන විදිහ මම කිව්වේ ඉතින් ඔයාලගේ අදහස් වෙනස් නම් දාන්න chat එකට දාන්න මම chat එක බලා chat එකත් මට පේනවා මෙතන ඉතින් 3-4 ශ්‍රේණි දරුවන්ටත් දැන් ඔයාලගේ තියෙන පාඩම් ටික දැන් අපිට ඉවර කරන්න මේ අවුරුද්දේ ඉතුරු කාලය තියෙනවා ඒ කාලය ඇතුලේ අනිවාර්යයෙන්ම ඒ පාඩම් ටික ඔක්කොම තියෙන පාඩම් ටික ඔක්කොම ඉවර කරනවා ඒක ගැටලුවක් කරගන්න එපා ඊට පස්සේ ඔයාලට කාලසටහන මෙතන ලියලා තිබ්බා හරි අන්න ඒක දෙන්නයි ඊට පස්සේ අමතර දේවල් ටිකක් තියෙනවා ඒක කියන්නයි තමයි අද මේ වෙලාව වෙන් කරගත්තේ. එතකොට 3 ශ්‍රේණියේ දරුවන්ට අපි දාලා තියෙන්නේ 3 ශ්‍රේණියේ දරුවන්ට දාලා තියෙන්නේ ඉරිදා දවසේ පස්වරු 3 ඉඳලා 4:30 වෙනකන් වෙලාව. 4 ශ්‍රේණියේ දරුවන්ට අපි දාලා තියෙනවා ඉරිදා පස්වරු 5 ඉඳලා 7 දක්වා වෙලාව. ඊට පස්සේ 5 ශ්‍රේණියේ දරුවන්ට අපි දාලා තියෙනවා සඳුදා පස්වරු 5 ඉඳලා 7 දක්වා වෙලාව. හරි. ඕම්. ඔය ටයිම් තුන තමයි අපි දාලා තියෙන්නේ. එතකොට 3 ශ්‍රේණි දරුවන්ට 4:30 කිව්වට ඕක 5 වගේම වෙයි. හරි පොඩි වෙලාවක් දැම්මට ඒක 5 කියලා හිතා ගන්න. ඊට පස්සේ 4-5 දරුවන්ට මේ වෙලාවල් දෙක තමයි තියෙන්නේ. ඉතින් දැන් මේක ඔන්ලයින් නැත්තම් අපි කියන්නේ දුරස්ථ අධ්‍යාපනයනේ. මේ දුරස්ථ අධ්‍යාපනය ඇත්තටම මට නම් අලුත් දෙයක් නෙමෙයි. කොරෝනා ආපු කාලේ දැන් සමහර මගේ ඒ දවස්වල ඉඳපු දරුවන්ගේ නංගිලා මල්ලවත් මේ පන්තිට එවනවා කියලා කිව්වා. මේ ඒ කාලේ අපි දන්නවා ඔයාලට මතක ඇති කොරෝනා කාලේ තමයි මේ Zoom පාවිච්චි කරලා ඔන්ලයින් එඩියුකේෂන් කරන්න ඒ කියන්නේ ප්‍රචලිත වුණේ. එතකොට ඒ කාලේ මම පටන් ගත්තා විද්‍යාව මම ඉගෙනුවා ෆ්‍රී ගන්නවා. එතකොට ඒ කාලේ ඉඳන්ම අපි ඉතින් ඔන්ලයින් අධ්‍යාපනය නැත්තම් මේ දුරස්ථ අධ්‍යාපනය කියන එක කරගෙන යනවා. ඉතින් අපේ ක්ලාස් වල ගැටලුවක් නොවෙන්න මම දාගත්ත පළවෙනි ක්ලාස් එක ඇතුලේ දාගත්ත පළවෙනි නීති කියන්නත් ඕනේ පළවෙනි උපදේශය තමයි දරුවා ඉන්නේ ගෙදරනේ. දැන් දෙමෝපියෝ අහන් ඉන්න හින්දා කියන්නේ දරුවා ඉන්නේ ගෙදර. දැන් මම ඉන්නේ මෙතන. දැන් අපි වීඩියෝ ඔන් කරලා තිබ්බත් මයික්ස් ඔන් කරලා තිබ්බත් ඇත්තටම දරුවා සහ අපි අතර දුරක් තියෙනවා. එතකොට ඒ දුරෙන් ඒ තියෙන දුර පුරවන්න පුළුවන් ගෙදර දෙමෝපියෝ ඉන්න නිසා. දැන් ඇත්තටම කිව්වොත් දැන් මට පුරුද්ද තියෙන ලොකුවටම අර ලොකු ළමයි එක්ක වැඩ කරද්දී එයාලගෙන් තියෙන ප්‍රශ්න ඇත්තටම මේ පුංචි දුවල පුතාලගෙන් නැහැ කියලා මම දන්නවා. දැන් අපි දන්නවා 11 10 ශ්‍රේණි වල ළමයි නම් සමහරක් වෙලාවට Zoom එකේ මීටින් එක ඔන් කරලා එයාලා මොකක් හරි වෙන වැඩක් කරනවා. නැත්තම් WhatsApp එකකටවත් වෙලා ඉන්නවා. හරි. යාළුවොත් එක්ක chat කරනවා. ඉතින් දැන් මේ පොඩි දරුවෝ එහෙම නැහැ. ඒ නිසා එතන ප්‍රශ්නයක් නැහැ. මම සාමාන්‍යයෙන් ඔය අර 6 වසර පටන් ගන්න කලින් අපි ඔය 5 වසරේ දරුවන්ට උගන්වනවානේ. අර ඉස්සර මේ ක්ලාස් වලට එන්න කලින් ඊට පස්සේ සම්මන්ත්‍රණ වගේ තියෙන නිසා දන්නවා 3-4-5 දරුවෝ කියන්නේ ඇත්තටම අපි මෙහි ඉඳන් කියන දේ කියන්නේ යාළුවගේ අපේ අතර අර පරතරයක් හිටින්නේ නැහැ. කියන්නේ අර දුර නැහැ. මොකද අපි කියන දේ අහගෙන එයාලා වැඩ කරනවා. හැබැයි ඉතින් ඒකත් මම මතක් කරනවා. මොකද දරුවෝ කියන්නේ ඔයාලා ළඟ ඉන්නේ නැහැ. එතකොට ගෙදර ඉන්නේ. ඒ නිසා ඔයාලත් බලන්න මම මේ ක්ලාස් එකේ ඉදිරි සතියේ ඉඳලා අපි වැඩ පටන් ගන්නවා. ඊළඟ දවසේ ඉඳලා. එතකොට ක්ලාස් එකේ මම උගන්වන්නේ මොනවද කියලා දෙමව්පියොත් පුළුවන් වෙලාවට අහගෙන ඉන්න ගෙදර වැඩ කරන ගමන් මොකක්ද අද මෙයා උගන්වන්නේ. එතකොට ඔයාලටත් ඒක මේ මම උගන්වනවද නැද්ද? ওই දේවල් බලා ගන්න හැකියාව තියෙනවා. හරි? ඒ නිසා දෙමව්පියොන්ට කොහොමද කියන්න තියෙන්නේ ක්ලාස් එකේ විතරක් නෙමෙයි හැම වෙලාවකදීම දරුවෝ ගැන අවධානයෙන් ඉන්න. දැන් මට අවුරුදු 29ක් වෙලා තාමත් අපේ අම්මයි තාත්තයි මං ගැන අවධානයෙන් ඉන්නවා. එහෙම තමයි දෙමව්පියෝ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අංක 1ට කියන්නම්. එතකොට මේ ටයිම් ඊට පස්සේ අනිත් දේ තමයි අපි හැම ක්ලාස් එකකම රෙකෝඩින්ග්ස් දෙනවා. හරි? රෙකෝඩින් දෙනවා. හරි? රෙකෝඩින් දෙනවා. ඒක දෙන්නේ YouTube එක හරහා බලන්න තමයි රෙකෝඩින් දෙන්නේ. කියන්නේ ඔයාලට ලින්ක් එකක් එයි. එතකොට ඔයාලා රෙකෝඩින්ග්ස් සාමාන්‍යයෙන් කියන්නේ මුළු අවුරුද්ද පුරාම උනත් රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ ඔයාලා හොඳම දේ තමයි මම මේ රෙකෝඩින්ග්ස් දුන්නට රෙකෝඩින්ග්ස් බලන්න එපා. මොකක්ද මේ කියන්නේ නේද? රෙකෝඩින්ග්ස් දෙනවලු රෙකෝඩින්ග් බලන්න එපාලු. ඒ කියන්නේ රෙකෝඩින්ග්ස් දුන්නාම රෙකෝඩින්ග් බලන්න එපා කියන්නේ රෙකෝඩින්ග්ස් බලන්න ඕනේ නැති තත්ත්වයට වැඩ කරන්නයි කියලා කියන්නේ. තේරුණාද? හරි? රෙකෝඩින්ග්ස් බලන්න ඕනේ වෙන්නේ ක්ලාස් එකේ දේවල් හරියට අහන් ඉදියේ නැත්තන්නේ. හරි? එහෙනම් රෙකෝඩින්ග් බලන්න වෙන්නේ නැති තත්ත්වයට වැඩ කරන්න. හැබැයි අවශ්‍ය වුණොත් බලන්න තමයි රෙකෝඩින්ග්ස් දීලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් දේ සමහරක් පැති වලට අපි දන්නවා ලංකාවේ හිටපු ගමන් කරන්ට් එක යනවා. විදුලි විසන්දිනවා. ඊට පස්සේ සමහරක් පැතිවල සමහරලාට කාලගුණය ගොඩක් දුරට අයහපත් වෙනවා. අපි ඉන්නේ ලංකාවේනේ. අපි දන්නවනේ ලංකාවේ පරිසරය ගැන. ඒ නිසා සමහරක් වෙලාවට දරුවන්ට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන් අදාළ දවසට. එතකොට බලන්න පුළුවන් මේ රෙකෝඩින්. හරි? එහෙනම් ඔන්න මේ වැරදිට තේරුම් ගන්න එපා. මම මේ රෙකෝඩින් දීලා රෙකෝඩින් බලන්න එපා කියලා. රෙකෝඩින්ග්ස් බලන්න අවශ්‍ය නැහැ. ක්ලාස් එකේදී හරියට දේවල් අහගෙන ඉඳියොත්. මොකද හේතුව දැන් අපි ඉගෙන ගන්න කාලෙත් අපිත් ඔය රෙකෝඩින්ග්ස් බලනවනේ.
ඇත්තම කිව්වොත් රෙකෝඩින් එක බලන්න කියන්නේ බැලෙන්නේ නැහැ. කියන්නේ අනිත් එක සමහර අය ඉන්නවා රෙකෝඩින්ග්ස් බලනවා කියලා ඒක ගොඩ ගහ ගන්නවා. ඒත් බලන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි පුළුවන් තරම් පන්තියට මේ දාලා තියෙන වෙලාවල් වලට ඒ අදාළ ක්ලාස් එකට සම්බන්ධ වෙලා හරියට දේවල් අහන් ගියොත් අනිවාර්යයෙන්ම රෙකෝඩින්ග්ස් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒ විදිහට ඒ වැඩේ යන්නේ. එහෙනම් රෙකෝඩින්ග්ස් දෙනවා. ඊට පස්සේ Zoom හරහා තමයි ක්ලාස් එක සිද්ධ වෙන්නේ ඉදිරියට. ඊට පස්සේ අනිත් දේ ක්ලාස් එකේදී දැන් මේ ක්ලාසස් ඔක්කොම දාලා තියෙන්නේ මේ 3 5 කියන්නේ ඔක්කොම හවස් වරුවේ වෙලාවල්. හරි. එතකොට ඒ නිසා දැන් පරිසරයේ පාඩමේදී මම විශේෂයෙන් පන්තියක් දැන් මම පන්තිය විද්‍යාව කරන මම පරිසරයේ පන්තියක් පටන් ගන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපා. නැත්තම් මගේ ක්ලාස් එකෙන් මම මොකක් හරි වෙනස් දෙයක් කරන්න එපා. එහෙම නැත්තම් ඔයාලට ඇත්තටම මේකට ඇවිල්ලා වැඩක් නැහැනේ. මම කරන වෙනස් දේ තමයි අපිට එළියේ තියෙන දේවල් දැන් පරිසරය කියන්නේ ඇත්තටම අපේ අවට වටපිටාව තමයි. එතකොට අපේ අවට වටපිටාව සහ මේ දැන් අපේ හිතමුකෝ ජලගෝලය කියලා. ජලගෝලයට අදාළ පාඩම් තියෙනවා. අපි ඒක එළියේ තැනක කරොත් තමයි හොඳ. එතකොට කොහොමද අපි මේ ඔන්ලයින් ක්ලාස් එකක් කොහොමද එළිය කරන්නේ? මම ඒකටත් වැඩ පිළිවෙලක් සූදානම් කරලා තියෙන්නේ. ඒකදී ඔයාලට හම්බෙන්නේ රෙකෝඩින් එකක් තමයි. හරි. ඒ රෙකෝඩින්ස් නුත් ඔයාලට ඒව හම්බෙනවා. ඒව අනිවාර්යෙන් ඒ සතිය ඇතුළත ඒ රෙකෝඩින් දානවා. ඒවත් දිගටම බලන්න පුළුවන් විදිහට දාන්නේ. ඒවා බලන්න. මොකද ඒවා පන්තියේ පාඩමේ කොටසක්. අපි රෙකෝඩින් එක ගැන, ඒ කියන්නේ රෙකෝඩින් එකේ අපි කතා කරන දේවල් ගැන නැත්නම් අපි ලයිව් ලොකේෂන් වලට ගිහිල්ලානේ කරන්නේ. දැන් ජලගෝලය ගැන කතා කරන්න බෑනේ අපිට පන්ති කාමරය ඇතුළේ ඉඳලා. ජලගෝලය කියන්නේ ජලය ගැන කතා කරන්න බෑනේ. ඊට පස්සේ අපිට ලංකාවේ ඉන්න අනිත් ජාතීන් ගැන කතා කරන්න බෑනේ පන්ති කාමරය ඇතුළේ ඉඳලා. හරි. එහෙනම් ඉතින් මේ නේද? දැන් සාමාන්‍යයෙන් මේ මොකක්ද අපි කියන්නේ මේ දැන් මෙතන එක කියන්නේ අපේ ගෙදර ඉන්න ජාතිකයෝ ගැන විතරයි අපි දන්නේ. එහෙනම් ඒවට අපිට එළියට යන්න වෙනවා. ක්ලාස් රූම් එකකින් එළියට යන්න වෙනවා. ඒක මම ඔයාලව එළියට එක්ක යන්නේ ඒ විදිහට. නැත්තම් වීඩියෝ එකක් අනුසාරයෙන් තමයි. ඉතින් මම පුළුවන් තරම් උපරිම උත්සාහ කරනවා. ඒක ඔයාලට පුළුවන් තරම් සමීප වෙන විදිහට ඒ රෙකෝඩින් එකත් ලබා දෙන්න. ඊට පස්සේ ඒ විතරද නැහැ. අපි මාසිකට සැරයක් අනිවාර්යෙන්ම කියන්නේ මාසිකට සැරයක් අනිවාර්යෙන්ම ඔයාලට අපි ඉගෙන ගන්න දේවල් කියන්නේ කෙනෙක්ට උගන්නලා විතරක් මදි. ඒ උගන්නපු දේ එයා ඉගෙන ගත්තද කියලා චෙක් කරන්න නම් අපි මොකක්ද? එයාට ප්‍රශ්න ටිකක් දීලා ඒවට උත්තර ලියන්න දෙන එකනේ අපේ දැන් තියෙන ඇත්තටම සිස්ටම් එක. ඉතින් ඒ විදිහට අපිත් ප්‍රශ්න පත්‍රයක් අනිවාර්යෙන් හැම සතියකම ලබා දෙනවා. මම දන්නවා මගේ දුවල පුතාලා ඒක අවංකව කොපි කරන්නේ නැතුව, ඒ කියන්නේ මොකද්ද බලන්නේ නැතුව කොහෙන්වත් තනියෙන් මතකින් උත්තර ලියයි කියලා අපි ඒකෙදි ලකුණු ගන්න විදිහ අපි බලනවා. ඊට පස්සේ දෙමව්පියෝ එක්ක සම්බන්ධ වෙන එක ගැටලුවක් නැහැ. කොහොමත් මම කියන්නේ ඕනම වෙලාවක දෙමව්පියන්ට පුළුවන් නම් ක්ලාස් එක ඒ සම්පූර්ණ ටයිම් එකම සම්පූර්ණ පැය දෙකම හරි කමන්නේ. ඔයාලටත් පුළුවන් නම් ක්ලාස් එකේ ඉන්න වැරද්දක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් දරුවට දේවල් ආයෙ පාරක් කියලා දෙන්න. අම්මලා තාත්තලා ඉගෙන ගත්තාම දරුවට ආයෙ උගන්වන්න පුළුවන්. එතකොට අපි දන්නවනේ අර ඕනම දෙයක් හොඳට ඇඟට දාගන්න, ඔළුවට දාගන්න අර කියන්නේ සතත අභ්‍යාසය කියලා. අපි නැවත නැවත දේවල් සිහි කරන්න ඕනේ. අපි උගන්වන දේවල්. ඊට පස්සේ අනිත් දේ තමයි මේ පරිසරය කියන්නේ බොහෝම ප්‍රායෝගික විෂයක්. හරි. දැන් ඔයාලා දන්නවා දැන් අනාගතයේදී දැන් එන්න ඇවිල්ලා නැවතුණා අර මොඩියුල් සිස්ටම් එක ඇතුලේ ඉදිරියේදී සාමාන්‍ය පෙළ කියන විෂය සාමාන්‍ය පෙළට තියෙන විෂයන් වල ගොඩක් තියෙන ප්‍රායෝගික දේවල්. ඉතින් දැන් විද්‍යාව විෂය උගන්වන්නත් දිනුනත් මට මේක අලුත් දෙයක් නෙමෙයි. මම කොහොමත් ප්‍රායෝගික විදිහට තමයි මම වැඩ කරේ. මම ඒ දවස්වලත් මම ෆිසිකල් ක්ලාසස් කරන එක නම් නවත්තලා ටිකක් කල් වෙනවා. මම අසනීප වෙලා මම නැවතුවා. හැබැයි ඒ දවස්වලත් මම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනවා. සහ අපි එළිය යනවා. අපි වනාන්තර බලන්න යනවා. ශේෂ්ත්‍ර චාරිකා යනවා. ඉතින් ඒක ඔය කිසිම දෙයක් ඒ කියන්නේ එළියට යන එක දැන් ලොකුවට ප්‍රායෝගික නැහැ වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක. ඔයාලා දන්නවා වර්තමානයේදී ශේෂ්ත්‍ර චාරිකාවක් යනවා නම් අපි ඔන්ලයින් ක්ලාස් එකක දරුවෝ හරි නැත්නම් ෆිසිකල් ක්ලාස් එකක දරුවෝ හරි එකතු වෙලා ඒක ලොකු පිරිවැයක් දරන්න වෙනවා. දෙමාපියන්ට ලොකු මහන්සියක් තියෙනවා. ඉතින් මම තීරණය කරපු ක්‍රමය තමයි ඔයාලා ගෙදර ඉන්නවා. මම ඇවිදිනවා. හැබැයි ඔයාලත් පුළුවන් වෙලාවට ඇවිදින්න. සහ අනාගතයේදී ඉදිරියේදී මේ ක්ලාස් එකේදී ඔයාලට සිද්ධ වෙනවා සමහරක් වෙලාවට අපි හිතමුකෝ අපි ගෙවත්ත ගැන කතා කරනවා කියලා. ගෙවත්තේ තියෙන දෙයක් ගැන ඔයාලටත් සිද්ධ වෙනවා වීඩියෝ එකක් හදලා මට එවන්න. වීඩියෝ එකක් හදලාගෙන එඩිට් කරලා නෙමෙයි වීඩියෝ එක ඔයාලා වීඩියෝ කරලා දෙමව්පියෝ ලව්වා. ඔයාලා මොකක්ද ඒක ගැන කතා කරන්න කියලා මට එවන්න. එතකොට ඒ විදිහට අපි කියන්නේ දැන් අනාගතයට කරන්න තියෙන ওই විදිහටනේ දැන් අපි අන්තර්ජාලය කියන එක එහෙමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඉගෙන ගනිද්දි මම වැඩ කරනවා. ඒ වගේම ඔයාලා වැඩ කරන විදිහත් මම ඒ විදිහට ඉදිරියේදී බලනවා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි දැන් ක්ලාස් එක තියෙන වෙලාවල් ටික දන්නවා, දවස් ටික දන්නවා, රෙකෝඩින් දෙනවා කියලා දන්නවා. එහෙනම් ක්ලාස් එකට ඔයාලට මොකක් හරි වෙලා සම්බන්ධ වෙන්න බැරිනොත්
රෙකෝඩින් බලන්න පුළුවන්. ඊළඟට ක්ලාස් ෆී එක කීයද කියලා මම කිව්වේ නැහැ. පන්ති ගාස්තුව. පන්ති ගාස්තුව රුපියල් 1000යි අය කරන්නේ. ඔය ශ්‍රේණි 3ේම දරුවන්ට තියෙන්නේ රුපියල් 1000යි ක්ලාස් ෆී එක. හරි. එතකොට මේක අපි මේ ජුලි මාසේ මේ පටන් ගත්තේ. මේ ජුලි මාසේ ක්ලාස් ෆී එකක් නැහැ. ජුලි මාසේ ඔයාලට ක්ලාස් ෆී එක ෆ්‍රී. හරි. ජුලි මාසේ ෆ්‍රී. හරි. ජුලි මාසේ මුකුත් ගාස්තුවක් ගෙවන්න නැහැ. හේතුව ඔයාලට කියන්නේ දරුවෙක්ව පන්තියකට එවද්දි ඒ දරුවට ඒ පන්තියට ඇවිල්ලා දේවල් ඉගෙනුවට පස්සේ තේරුම් ගන්න පුළුවන්ද? පැහැදිලිද? ওই දේවල් ටික තේරුම් ගන්න නම් නැත්තම් මේ සර් ඇවිල්ලා ක්ලාස් එක හරියට වෙලාවට කරනවද? ওই දේවල් තේරුම් ගන්න නම් අනිවාර්යෙන් ටික කාලයක් ක්ලාස් එකකට ගිහිල්ලා බලන්න ඕනේ. නිසා ජුලි මාසේ පන්ති ගාස්තුවක් ගෙවන්න නැතුව මේ ඉන්න ඕනම දුවෙක්ට පුතෙක්ට මේ තියෙන වෙලාවල් වලට ලියලා තියාගන්න. නැත්තම් රෙකෝඩින් එක දානවා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. මතක තියාගන්න මේ වෙලාවල් වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් මුළු ජුලි මාසය පුරාම. ඉතින් ඔයාලට ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩේ ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ අනිත් කතාව තමයි කියන්නේ මොන හේතුව තිබුණත් මොන හේතුව කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ජීවත් වෙලා ඉදියොත් නේද? මේ කියන දවස්වල 3 ශ්‍රේණි දරුවන්ට ඉරිදා සහ 3-4 ශ්‍රේණි වල දරුවන්ට ඉරිදා ඊට පස්සේ 5 ශ්‍රේණි දරුවන්ට සඳුදා මේ වෙලාවල් වලට මේ දවස් වලට අනිවාර්යයෙන්ම පන්ති නම් පැවැත්වෙනවා. අපි වෙලාවට පටන් ගන්නවා. වෙලාවට ඉවර කරන්නේ නැහැ සමහරක් වෙලාවට. ඉවර කරන වෙලාව පොඩ්ඩක් හිට මෙට වෙයි. අපි වෙලාවට ක්ලාස් පටන් ගන්න නිසා හැමෝම ක්ලාස් එකට වෙලාවට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලගේ ගෲප්ස් වලට ඒ විස්තර වැටෙයි. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අද ඊට පස්සේ අලුතෙන් කියන්නේ ගෲප් 3ක් හදනවා 3-4 5 වෙනි දරුවන්ට. ඒ ගෲප් තුනේම ලින්ක්ස් දානවා. ඔයාලා දැන් ජොයින් වෙලා ඉන්න ගෲප් එකට. ඒ ගෲප් එකේ ජොයින් වෙලා ඉන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ අරවට ජොයින් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලට අදාළ ශ්‍රේණියේ ගෲප් එකට විතරක් ජොයින් වෙන්න. හරි. ඒකට ජොයින් වෙන්න ඒ කියන්නේ මම කියන්නේ ඔයාලට දැන් 3 ශ්‍රේණි දරුවෙක්ට 4 ශ්‍රේණි ක්ලාස් එකකට එහෙම එන්න එපා කියලා නෙමෙයි. ඔයාලට පුළුවන් ඉතින් මේ වෙලාව තියෙනවනේ ලොග් වෙලා බලන්න ක්ලාස් එකක් කරන වෙලාවට. අනිත් ගෲප් එකට ජොයින් වෙලා. ඒක එහෙම නීතියක් නෑ අපේ ක්ලාස් එකේම ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා බලන් ඉන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අහිම කරොත් වැඩේ ක්‍රමානුකූල වෙනවා. එතකොට ඔයාලට දෙන පණිවිඩ ගානට වෙලාවට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කතන්දරේ ඔයාලට නිබන්ධන මොන හරි තියෙනවද? ඔව්. නිබන්ධන තියෙනවා. නිබන්ධන දෙන්නේ මම PDF විදියට. පුළුවන් තරම් පුරුදු වෙන්න PDF එකක් ඔයාලා දන්නවනේ. අපිට ෆෝන් එකෙන් හරි ඔයාලගේ තියෙන මොකක් හරි ඩිවයිස් එකකින් PDF එක බලා ගන්න පුළුවන්. ඒ විදිහට බලන්න. ලියන ඒවා ලියන පොතේ ලියන්න හේතුව මම දේවල් print කරලා එවන්න බලාපොරොත්තුකුත් නැහැ. සහ ඔයාලට මම print කරගන්න කියන්නෙත් නැහැ. මොකක්වත් නිසා නෙමෙයි අපරාධේ කඩදාසි. හරිද? හේතුව අපි දේවල් නේද අපි කොල කෑලි එකතු කරලා නේද අන්තිමට ඔක පහ වසරේ ශිෂ්‍යත්වයේ ඉවරුනාට පස්සේ අයින් කරලා දානවා. හැබැයි අපි දන්නවා PDF එකක් අපේ ෆෝන් එකේ හරි ඔය හරි ගබඩා කරලා තියාගත්තාම අපිට ඕන වෙලාවකට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනාගතයේදීත් ඔයාලට තියෙන්නේ කොහොමද? කියන්නේ කොල කෑලි නැති වෙනව නෙමෙයි. ගොඩක් තියෙන්නේ ඔයාලට පරිශීලනය කරන දේවල් පරිශීලනය කරන්න වෙන්නේ ඔයාලගේ ස්ක්‍රීන් එක හරහා දුරකථන. ඉතින් ඒ විදිහට පරිශීලනය කරන්න කියලා මම ඉල්ලනවා. හැබැයි මම එවන PDF එක අවශ්‍ය නම් ඔයාලට print outs අරගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ නැහැ print outs ගන්න කියලා. එහෙම අවශ්‍ය වෙන්නේ නැති විදිහට තමයි මම ඔයාලට නිබන්ධන හදන්නේ. ඉතින් කොහොමත් දැන් ජුලි මාසේ ඔයාලට එකක් හම්බ වෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ කියන කතාව මොකක්ද කියලා. අපි වැඩේ කරගෙන යද්දී තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ඉදිරියටත් එහෙනම් ඔයාලා ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙයි කියලා මම හිතනවා. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ක්ලාස් එක ගැන දාන්න chat එකට. කියන්නේ මොන හරි දැන් මම නොකියපු දෙයක් තියෙනවා නම් මෙතන දැන් මම මතක තියන් ආපු ඔක්කොම දැන් අද ඔයාලා කියන්නේ සාමාන්‍යයෙන් කට්ටිය අහන පැන මේ කියන්නේ ප්‍රශ්න තියෙන්නේ. ඒවත් තමයි මම හිතලා උත්තර දුන්නේ. ඉතින් කොහොමද මම මේක රෙකෝඩින් එකක් දානවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මොන හරි ඔයාලට ඊට අමතරව ප්‍රශ්නයක් තියෙනවා නම් දෙයක් දැනගන්න තියෙනවා නම් chat එකට දාන්න මම ඒකටත් උත්තර දෙන්න. දැන් පුළුවන් නේද මෙසේජ් දාන්න පුළුවන්. හරි. ඩාම් වෙනවා, ඩූම් වෙනවා. හරි. දැන් හරි. දැන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න. ඒක චෙක් කරපු හින්දා හොඳයි. නැත්තම් ඒක දන්නෙත් නැහැ. මම හිතන්නේ කාටවත් මුකුත්ම ගැටලුවක් නැහැ කියලා. දැන් අපි මේ විෂය ඇතුළතදී ඇයි මේ පරිසරය කියන විෂය ඉගෙන ගන්න දැන්? හිතන්නකෝ අපි පරිසරයනේ. පරිසරය කිව්වම ගොඩාක් කට්ටියට එකපාරට මතක් වෙන්නේ පරිසරය කිව්වම ගහකොළ තියෙන හැම එකක් කියලා. හැබැයි පරිසරය කියන්නේ ගොඩනැගිලි තියෙන තැනත් පරිසරය. ඊට පස්සේ අපිත් එක්ක ඉන්න මිනිස්සුත් පරිසරය. එතකොට අපි මේ දේවල් ගැන ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ අපේ ඇතුලේ හදා ගන්න ඕනේ අපි විනයක්. විනය කියන්නේ මොකක්ද? කවුරු හරි කියන්නේ මේ මයික් ඔන් කරන්නත් පුළුවන් chat එකකට දාන්න පුළුවන් මොකද්ද විනය කියන්නේ? නද දවසේ පාඩම. විනය කියන්නේ කාටවත් කරන විනය නෙමෙයි මං අහන්නේ. විනය කියන වචනේ මොකද්ද තේරුම? විනය කියන්නේ වැදගත් වචනයක්. කවුරුත් මොකක් කියන්නේ මං අලුත්ින් සම්දේවල් නේ. කමක් නැහැ. විනය කියන්නේ දුවේ පුතේ
තැනට සුදුසු හැසිරීමට තමයි අපි විනය කියලා කියන්නේ. අපි මල ගෙදරක ගියා නම් මල ගෙදරක විදියට ඉන්න ඕනේ. ඊට පස්සේ මගුල් ගෙදරක ගියා නම් ඒ විදිහට ඉන්න ඕනේ. කියන්නේ දන්නවනේ නටලා ගහලා නැත්තම් සතුටින් ඉන්න ඕනේ. අඬාගෙන වැළපීගෙන ඉන්නේ නැහැ මගුල් ගෙවල් වල. මල ගෙවල් වල ගිහිල්ලා සතුටින් ඉන්නේ නැහනේ. හරි. ඒ වගේ මම කියන්න උත්සාහ කළේ ක්ලාස් එකෙත් විනය. ක්ලාස් එකේ ඔයාලගේ පාසලේ ඕන තැනක ඒ තැනට අදාළ විදිහට ඉන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ටික වැදගත් කියලා කියන එක. හැබැයි කියන්න ක්ලාස් එකේදී ඔයාලට මම සමහරක් වෙලාවට ප්‍රශ්න අහනවා. එතකොට මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ඕනේ. ඊට පස්සේ මයික් එක ඕෆ් කරගන්න ඕනේ. ඒ විදිහට අර සද්ද බද්ද නැතුව ඉන්න බෑ. දැන් අද නම් කමන්නේ අද අපි උගන්වන දවසක් නෙමෙයිනේ. හැබැයි සද්ද බද්ද නැතුව ඉන්න බෑ. මාත් එක්ක නිරන්තරයෙන් sannivedanaye තියාගන්න ඕනේ. හරි. එහෙම නැත්තම් එහෙම අවශ්‍යතාවයක් නැත්තම් මම රෙකෝඩින්ග් ටිකක් ඔක්කොටම දාලා නිකන් ඉන්නවනේ. එහෙම නැතුව මෙතන මේ කියන්නේ ඔයාලට රෙකෝඩින්ග්ස් වෙනම එළියෙත් හදනවා. ඒ අතරතුරේ ක්ලාස් එකකට දවස් දාලා ක්ලාස් එකක් කරන්නේ අපි. ඇයි? අපි sannivedanaye කරගන්න ඕන නිසා. මේ platform වල මේ chat කරන්න හදලා තියෙන්නේ. ඊට පස්සේ mic on කරන්න හදලා තියෙන්නේ. අපි sannivedanaye කරගන්න අවශ්‍ය නිසා. sannivedanaye. ඒ නිසා හැම වෙලාවකදීම ඔයාලා ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තර දෙන්න. ඉතින් දෙමව්පියොත් බලන්න දරුවෝ ඒකට උත්තර දෙනවද නැත්නම් ඉන්නවද අපටිකමට කියලා. එහෙම ඉන්නේ නැහැ කියලා මම දන්නවා. ඊට පස්සේ අනිත් දේ සමහරක් කට්ටිය අහලා තිබුණා. කියන්නේ ලංකාවෙන් පිට ඉන්න කට්ටිය මේ 3 4 5 ශ්‍රේණිය වල දරුවන්ගේ වයස් වලට සමාන කට්ටිය එකතු වුණාට කමක් නැද්ද කියලා. ගැටලුවක් නැහැ ඒකත්. මොකද අපි උගන්වනවා දේවල්. මොකද ඔයාලා දන්නවා වර්තමානයේ වෙද්දී ලෝකයේ තියෙන්නේ ලොකු දේශගුණික අර්බුදයක. දේශගුණික විපර්යාස ගොඩක් සිද්ධ වෙන කාලයක් මේක. සමහර පැති වලට පායනවා, සමහර පැති වලට වහිනවා. ඊට පස්සේ කියන්නේ තනිකරම උෂ්ණත්වය වෙනස් වෙලා ලෝකේ සාගර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකත් එක්ක ලොකු වෙනස්කම් වෙනවා. එතකොට මේ හැම දෙයක්ම වෙන්නේ මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ මේ මිහිතලයට කරන නැත්තම් මේ පරිසරයට කරන පරිසර විනාශය නිසා. එතකොට මේ පරිසර විනාශය දැන් මම කොයි වෙලාවකවත් කවදාවත් ගස් කපන කෙනෙක්ට ගස් කපන්න එපා කියලා කියන්නේ නැහැ. හරි? මොන හරි දෙයක් කරන, ඒ කියන්නේ වැරදි දෙයක් කරන කෙනෙක්ට ඒක එපා කියන එක නෙමෙයි කරන්න ඕනි. හොඳම දේ තමයි යාව වර්ධින් මුදවා ගන්න. අපි පෙන්වලා දෙන්න ඕනි. ඒ වැරද්ද කරොත් ඉදිරියට වෙන්න පුළුවන් විපත මොකක්ද කියන එක. ඉතින් පරිසරය ගැන කතා කරද්දිත් අපේ ගහකොළ වටපිටාව ගැන කතා කරද්දිත් අපේ දරුවන්ට තියෙන්න ඕනි පරිසර සාක්ෂරතාවය කියන එක. පරිසර සාක්ෂරතාවය. එහෙම නැත්නම් environmental literacy කියන එක. එතකොට පරිසර සාක්ෂරතාවය කියන්නේ මේ ගහකොළ ගැන දැනගන්න එක විතරක්ම නෙවෙයි. හරි? ඒ කියන්නේ දැන් පහුගිය දවසක ওই විද්‍යාව ගුරුවරයෙක් කියලා තිබ්බා මගේ විද්‍යාව පන්ති ගැන කතා කරද්දී. ඒ කියන්නේ මාව වීඩියෝ වලින් විතරක් දැකලා තියෙන කෙනෙක්. මෙයා මේ ගහකොළ ගැන විතරයි කතා කරන්නේ. මෙයා කොහොමද විද්‍යාව ගන්නන්නේ කියලා. ඒ කියන්නේ එයා දන්න ටික තමයි. හැබැයි එහෙනම් පරිසරය කියන්නේ නැත්නම් පරිසර සාක්ෂරතාවය කියන්නේ එතකොට එහෙනම් ගහකොළ විතරක් නෙවෙයි. එහෙනම් පරිසරයේ සත්තු විතරකුත් නෙවෙයි. කොට මිනිස්සු, විවිධ ජන වර්ග, ලෝකේ එහෙනම් පරිසරය කිව්වට පස්සේ ලොකු දෙයක්. එතකොට ওই පරිසරය ගැන මිනිස්සයාට තියෙන අවබෝධය වැඩි වෙන්න මිනිස්සයා පරිසරය පරිස්සම් කරනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඉතින් අර රටින් පිට ඉන්නවා නම් නැත්නම් ශිෂ්‍යත්වය ලියන්නේ නැති ශිෂ්‍යත්ව සමහරක් ඉන්නවා දරුවෝ ශිෂ්‍යත්වයට දාන්න නැති දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් වුණත් ඒ නිසා මේ ක්ලාස් එකට සම්බන්ධ වුණාට ගැටලුවක් නැහැ. අපි මේක ඇතුලේ පරිසර සාක්ෂරතාවය වැඩි කරනවා. හරි? එතකොට අපි විෂය නිර්දේශයත් අනිවාර්යයෙන්ම ආවරණය කරනවා. ඉතින් මේ සුළු සුළු වැඩ ටිකක් තියෙන්නේ. හැබැයි අපි ඒක බැරෑරුම් විදියට අරන් අපි ඒක ඉදිරියට කරමු. ඉතින් මොනවත් දේවක් නැත්තම් අලුතෙන් මම ඔක්කොම දේවල් ටික කිව්වා නම් ඔව් දවස් ටික කිව්වා රෙකෝඩින්ග්ස් දෙනවා කිව්වා. ඒ සියලු දේවල් කිව්වා. ඉතින් ඔක්කොම දේවල් කිව්වා නම් මම හිතන්නේ එහෙනම් අපි අද දවසේ කාලය තවත් නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි හම්බෙන්නේ එහෙනම් මුලින්ම අපි හම්බෙන්නේ සඳුදා. හරි? පහවසර දරුවෝ සඳුදා. ඉතින් පහවසර දරුවන්ට මේ ක්ලාස් ෆීස් අදාළ වෙන්නේ නැහැ මොකුත් නැහැ. පහවසර දරුවන්ට ෆ්‍රී ශිෂ්‍යත්ව විභාගය ළඟයි. ෆ්‍රී තමයි උගන්වන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ශිෂ්‍යත්වයේ ළඟ ඉන්නේ. තව මාසෙයි තියෙන්නේ. ඒ නිසා ඇවිල්ලා එක ලකුණක් හරි වැඩි කරගන්න පුළුවන්. සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලගේ නංගිලා බල්ලා ඉන්නවනම් එයාලට කියන්න. ඊට පස්සේ අනිත් දරුවන් අපි හම්බෙන්නේ ඉරිදා. හෙට නෙමෙයි. මේ හෙට ඉරිදා නෙමෙයි. කියන්නේ 5 වෙනිදා නෙමෙයි 12 වෙනිදා තමයි තියෙන්නේ ක්ලාස් එක. මොකද හෙට අපි අර විද්‍යාව පන්ති ටිකකුත් ආරම්භ කිරීමක් දාලා තියෙනවා. ඒ නිසා 12 වෙනිදා තමයි ආයි අපි හම්බෙන්නේ. 12 වෙනිදා ඔයාලට අදාළ දේවල් ගෲප් එකට වැටෙයි. ඊට පස්සේ නම් ඔයාලට අවශ්‍ය, ඒ කියන්නේ ඔයාලගේ ශ්‍රේණිය වලට අදාළ ගෲප් වලට ජොයින් වෙන්න. එතකොට මේ දේවල් ඔක්කොම විස්තර ඔයාලගේ ගෲප් වලට වැටෙයි. මොනවා හරි තිබ්බොත් කියන්නේ මොනවා හරි දැන් අහන්න දෙයක් තියෙනවා නම් දැන් අහන්න. එතකොට ලේසි අනිත් කට්ටියට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නම් එහෙම නැත්නම් මම මේක ඉවර කරන්නම් මෙතනින්.
ඉදිරියට හරි ඉදිරියේදී එහෙනම් අපි මේ කියන දවස්වල හම්බෙමු. හම්බෙලා වැඩ ටික හොඳට කරගමු. ශිෂ්‍යත්වයේ ලියන අතරතුරම ශිෂ්‍යත්වයේ විතරක් නෙමෙයි මේ පරිසරයේ විෂය කියන්නේ ඊළඟට O level වලට ගියාම තියෙන විද්‍යා විෂයට තියෙන අඩිතාල. මෙතනින් එහාට උසස් පෙළ දිවාල විද්‍යා ගණිත විෂයන් ඉගෙන ගන්නවා නම් ඒකට තියෙන අඩිතාලම තමයි මේ පරිසරය කියන්නේ. ඒ නිසා පරිසරය කියන්නේ නම් විෂය නිර්දේශයක් ආවරණය කරගන්න එකක්ම නෙවෙයි අනාගතයේ ලෝකය ගැන දන්න රට ගැන දන්න දේවල් තේරුම් ගත්ත හොඳ සාක්ෂරතාවයක් තියෙන පුරවැසියෝ බිහි කරන්න තියෙන පදනම තමයි එහෙනම් පරිසරය කියන විෂය. ඒ නිසා අනිවාර්යෙන්ම වල හොඳින් ඉගෙන ගන්න ඕනි විෂයක් තවත් විෂයන් තියෙනවා. ඒ වගේම පරිසරය විෂයක් ඒ අතරේ හොඳින් ඉගෙන ගන්න ඕනි විෂයක්. ඒ නිසා අපි එහෙනම් මේ දවස්වල හම්බෙමු. එහෙනම් අදට මම මේක මෙතන ඉවර කරන්න මුකුත් ගැටලු නැති නිසා හැමෝටම ඔයාලගේ දැන් මේ හැමෝම ඇවිල්ලා තියෙන්නේ කිසිම අර වෙලද කියන්නේ ඇඩ් එකක් බූස්ට් කරපු එකක් බලලා නෙමෙයි හැමෝම වෙලා තියෙන්නේ අර සෙලනිස්ට් පේජ් එකේ වීඩියෝ බලලා. තා පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න ඉතින් වැදගත්ම දෙයක්. මොකක්ද මේ සෙලනිස්ට් පේජ් එක ඔයාලා දැන් දකින්නවනේ. සෙලනිස්ට් කියලා පේජ් එකක් තියෙනවා. ඒකෙන් තමයි ගොඩක් ඔය කියන්නේ ඒක හැදුවෙම ඇත්තටම කුඩා දරුවන්ට දේවල් දැනුවත් කරන්න. මේ තියෙන පේජ් එක. එතකොට කෙටි කාලයක් ඇතුළත දැන් මේ පේජ් එකේ ලයිව් එකක්වත් දෙන්න බෑ. දවස් 60ක් පරණ වෙන්න ඕනි මේ පේජ් එකක ලයිව් එකක් දෙන්න. ඉතින් දවස් 60ක් යන්නත් කලින් දැන් ෆලෝවර්ස්ලත් අපිට 11000ක් ඉන්නවා. ඉතින් ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. දරුවන්ට වඩා වැඩිහිටියෝ එකතු වෙලා ඉන්නවා. හැබැයි මම දරුවන්ට තමයි දිගට මේක දාන්නේ. අනිත් අර තව මගේ ප්‍රොෆයිල් එකේ මම දානවා වීඩියෝස් අර එමේ ඒව දාන්නේ වැඩිහිටියන්ට. ඉතින් දරුවන්ට ඔක්කොටම මේකේ දරුවෝ විශේෂණය කරලා දාන්නේ. ඉතින් මේකේ දාන වීඩියෝ නෙමෙයි ඔයාලට ක්ලාස් එකට දෙන්නේ. ක්ලාස් එකට වෙනම වීඩියෝස් හදනවා. ඒ කියන්නේ වෙනම ඔයාලගේ විෂය නිර්දේශය මූලික කරගෙන. ඒකත් කියන්න ඕනේ. ඉතින් මේ සෙලනිස්ට්. හරි. දැන් මේ සෙලනිස්ට් කියන එක ඔයාලා දැකලා ඇති. ඔයාලා හිතන්නේ මොකක්ද මේ සෙලනිස්ට් කියන්නේ කියලා. හරි. මම ඒක කියලා නෑනේ මෙච්චර කාලයකට. මේ සෙලනිස්ට් කියන්නේ මොකද්ද? සෙලනිස්ට් කියන්නේ වචන දෙකක එකතුවක්. ඔයාලා අහලා ඇති මේ ඔය ලතින් භාෂාවෙන් ඔය විද්‍යාත්මක නාමකරණය කරන්නේ නැත්නම් ඔය උද්භිද විද්‍යාවේ ගොඩක් දේවල් නැහැ කියන්නේ ගොඩක් විද්‍යාත්මක දේවල් වලට ඔය ලතින් භාෂාව සම්බන්ධයි. එතකොට ඉස්සර ලංකාවේ නැත්නම් ශ්‍රී ලංකා කියන නම නැත්නම් සිලෝන් කියන නම ලතින්කරණය කරාට පස්සේ ලිව්වේ සෙලනිකා කියලා. ඔයාලා අහලා තියෙන්නේ පොතුත් තියෙන්නේ මේ ග්‍රන්ථ තියෙනවා ප්ලාන්ටාරුම් සෙලනිකා කියලා තියෙනවා මූසියස් සෙලනිකම් කියලා තියෙනවා. එතකොට මේ සෙලනිකා කියලා තමයි කිව්වේ ලංකාවට. එතකොට මේ සෙලනිකා කියන එක ඊට පස්සේ මේ ඉතුරු කෑල්ල එන්නේ සයන්ටිස්ට් කියන්නේ විද්‍යාඥයා. සෙලනිකා කියන එකයි සයන්ටිස්ට් කියන එකයි ওই දෙක එකතු කරලා තමයි මේ සෙලනිස්ට් කියන එක හදලා තියෙන්නේ. ඉතින් සෙලනිස්ට් කියන්නේ එහෙම වචනයක්. ඒක අපි අලුතෙන් හදාගත්ත වචනයක්. ඉතින් මේ ක්ලාස් එකෙන් try කරන්න එහෙනම් අනාගතයට හොඳ සෙලනිස්ට්ලා ටිකක් ලංකාවේ විද්‍යාඥයා වගේ තේරුමක් නේ තියෙන්නේ. ඉතින් දරුවෝන්ව හොඳ සෙලනිස්ට්ලා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වචනයක් පාවිච්චි කරද්දී ඒකට තේරුමක් තියෙන්න ඕනේ. ඉතින් සෙලනිස්ට් කියන වචනේ තේරුම අද තමයි මම කිව්වේ. මං හිතාගෙනත් ඉතින් මේ ක්ලාස් එකක් ආරම්භ කරන දවසක මම කියනවා කියලා. ඒ නිසා එහෙනම් සෙලනිස්ට්ලා කියන්නේ එහෙනම් කොයි වගේ කට්ටියද? සෙලනිස්ට්ලා කියන්නේ පරිසරය ගැන හොඳ අවබෝධයක් නැත්තම් අපි කියන්නේ පරිසර සාක්ෂරතාවය කියන එක හොඳට තියෙන. ඊට පස්සේ කියන්නේ ගහකොළ ගැන විතරක් නෙමෙයි ලෝකේ විද්‍යාත්මකව දකින්න පුළුවන් කට්ටිය. දැන් ඊයේ මට දරුවෙක්ගේ අම්මා කෙනෙක් කතා කරලා කිව්වා ඒ කියන්නේ මගේ ක්ලාස් එකේ දරුවෙක් නෙමෙයි මගේ හිතවත් එක්කෙනෙක් කතා කළා. එයාගේ දරුවා මේ භූමිකම්පාවක් ආවත් පුදුම වෙන්නේ නැලු. හරිද? මේ කියන්නේ මොන දෙයක් වුණත් එයා පුදුම වෙන්නේ නැලු, කම්පා වෙන්නෙත් නැලු. ඒක එයා කියනවලු මේක උන් නැත්තම් මේ වගේ දෙයක් වෙයි. මේක වෙලා තියෙන්නේ මේ හේතුව නිසා කියලා. ඉතින් ඇත්තනේ. ආන් ඒ වගේ කියන්නේ ලෝකේ ඒ විදිහටයි දකින්න ඕනි. අපි දේවල් දැකලා පුදුම වෙන්න නෙමෙයි ඕනි. අපි පුදුම වෙන්න ඕනි සාමාන්‍යයෙන් කොයි වෙලාවක හරි ඉර බස්නාහිරින් පෑවුවොත් නැගිනහිරින් බෑලා ගියොත් ඒ වගේ දෙයක් වුණොත් තමයි පොඩ්ඩක් පුදුම වෙන්න ඕනි. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන්නේ කිසිම පුදුම වෙන්න දේවල් නෙමෙයි. හැම දෙයක්ම අපිට විද්‍යාත්මකව තේරුම් ගන්න පුළුවන්. දැන් බැරි ඒවත් තියෙයි කියලා කාට හරි හිතෙනවා ඇති. අපි කියනවා ඒ කියන්නේ ඒවත් විද්‍යාත්මකව තේරුම් ගන්න උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ. මොකද හැම දෙයක්ම අපි දන්නවා මොකක් හරි හේතුවක් ඇතුව හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ දේවල් අධ්‍යයනය කරොත් එහෙනම් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ලෝකෙ දකින්න පුරුදු කරන එක තමයි මගේ මේ වැඩපිළිවෙලේ අරමුණ. ඉතින් මම හිතනවා ඉදිරියේදී ඔයාලා මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉඳී කියලා. ඉතින් මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගෙත් මුලින්ම සම්බන්ධ වෙච්ච කට්ටිය තමයි මුලින්ම මේ විදිහට අද ආපු කට්ටිය තමයි ඔයාලා. ඉතින් ඒකට ආවට මම කියන්නේ හැදුවේ බොහොමත්ම ස්තුතියි. අද දවස් සම්බන්ධ වුණාට එහෙනම් මතක ඇත එහෙනම් ඔන්න දවස් ටික තිබ්බා 3-4 කට්ටියට එහෙනම් 12 වෙනිදා ඉඳන් තියෙන්නේ
පහ වසර කට්ටියට මේ සඳුදා ක්ලාස් එක තියෙනවා අනිවාර්යයෙන්ම හවස 5ට. නිසා ඒවත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් සම්බන්ධ වෙලා ශිෂ්‍යත්ව විභාගෙත් ගොඩ දා ගන්න අතරතුර අපි හොඳට ඉගෙනගෙන හොඳ ගමනක් යමු. හොඳ අනාගතයකට පාර හදාගමු. එහෙනම් හෙට දවසේ ඔයාලා කවුරු හරි 6 11 ශ්‍රේණිය වල දරුවෝ ඉන්නවා නම් දැනුම් දෙන්න ඔයාලටත් පුළුවන්. මගේ මේ නම්බරේට අර දාලා තියෙන නම්බරේට මෙසේජ් කරලා ගෲප් ලින්ක් එක හරි ක්ලාස් ලින්ක් එක හරි ඉල්ල ගන්න පුළුවන්. හෙට දවසේ රාත්‍රී 8ට ඒ කියන්නේ ජුලි 5 රාත්‍රී 8ට තියෙනවා 6 11 ශ්‍රේණිත් ආරම්භක සම්මන්ත්‍රණය. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්මන්ත්‍රණය කියලා ලොකු වචනයක් යදුවට මේ වගේ කතා කරන්න තමයි තියෙන්නේ. ඉතින් එච්චරයි. ඔය ටික කිව්වා. එහෙනම් මුකුත් chat එකට මුකුත් වැටලා නැහැ. හැමෝටම මෙච්චර වෙලාවක් අහන් ඉදියට බොහොම ස්තුතියි. එහෙනම් අපි අදට නවතිනවා. හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්.